ශ්‍රේණිය සහ 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්නට යෙදුණු අපේ සහෝදරයෙකුට සහෝදරියකට ඉතාමත් ආදරයෙන් මතක් කරනවා පොල්තෙල් පහන්සිල දැල්වීමේ කාර්යය සඳහා අපිත් එක්ක එකතු වන්න. කුමාරි වැරදි දිශාවක ගමන් කරත් අවසානයේ නිවැරදි දිශාවේ අවුරශ්මියේ උපකාරය ගන්නත් බෑ අපේ පුංචි පැච්චොට්ට. අවුවත් මහ ලොකුවට තදට නෑනේ. The right person that actually matters. කෙසේ හෝ අපේ සර් drive my car to my little job. But I wish there was a song with your name. අතට ගන්න ඈ. දැන් එහෙමයි බිම වැටිලා කුපුරුන් නෑ කියමු ඒත් අවුට්ලුක් බිම වැටුනොත් අවුට් අතේ තියෙද්දිම පිපුරුණත් අවුට් විසිල් එකට අවනත වීම අනිවාර්යයි විසිල් හඬකටම විතරයි බැලුම් එකේ මේ පැත්ත මේ පැත්ත මාරු කිරීමේ හැකියාව ලැබෙන්නේ අපේ සාරංග සර් පැහැදිලිව පැවසුවා එනීටම තරගකාරිනියක් කණ්ඩායමක් ඉවත් වෙනවා. ගොඩක්ම ඉවරයි. අපි සංවිධායක
මණ්ඩලයේ විනිශ්චය මණ්ඩලය ඉතාම සූක්ෂමව බලාගෙන ඉන්නවා. අපි කිව්වා නිර්ණායකය බිම වැටිලා බිඳුන්නේ කියලා තායි තරග වදින්න බෑ. බිම වැටුණා කියන්නේ තරගයේ ඉනිපත් වෙන්න ඔබට සිදු වෙනවා. දැන් අපි පොඩ්ඩක් දුරස්ථභාවය වැඩි කරමු. දුර පොඩ්ඩක් වැඩි කරමු. අපේ විනිශ්චය මණ්ඩලය නිවැරදි දුර ප්‍රමාණයක් ලබා දෙවි. හොඳයි. අපේ අම්මා කියනවා ඕඩුවක්. ඕ. ඒක නෑ. හොඳයි තරගේ. අපි මේ ඉවත් වෙලා යන අපේ අම්මලා රත්කොළ සංඥානේ දෙමු. චූටි අය. ඈ මේ නිකම් වේලිලා පාස්යෙන් ඉන්න තිබ්බේක ඔයාල වෙනුවෙන් තමයි නැති කරගෙන වතුර නාලා නෝලෙන් බේරුනේ අප්පච්චිලා දෙන්න. අපි දැන් දුරේ වෙනසක් සිදු කරනවා. මොකද නැත්නම් තරගයේ තීරණාත්මක භාවය එන්නෙන්නම වැඩි වෙනවා. පිටි මරි තරගයේ අවසන් කළ ජයග්‍රාහකයෙකු වෙපේ. අවසන් කණ්ඩායම් 3. අවසන් කණ්ඩායම් 3. ඒ බැලුමවත් කැමති නෑ අප්පච්චිලා දෙන තරගින් ඉවත් වෙනවට. පැහැදිලි ජයග්‍රාහිකාවන් දෙදෙනෙක්. සිගින ඔක්කොම. බැලුම බිම වැටුණත් තරගින් ඉවත් වෙනවා. හොඳටම නැහැවේ පාර. දැන් ඔට්ටු නෑ අඬන්නේ. ඔට්ටු නෑ අඬන්නේ. පිටේ ඉඳලා මේ පැත්තේ මාත් දානවා. ඔය මේ 4-5 චූටි සැඟවුන උන්ට ඉන්නේ හොයාගන්න. එයාගේ අතේ තියෙනවා කොළයක්. ඒ කොලේ තියෙන දෙනාගේ මානකට සැඟවුනවා මුත්තා. දැන් හැබැයි මේ අමුත්තෙක් කිව්වට මම තාම කිව්වේ නෑ අමුත්තෙක්ද අමුත්තියක්ද කියලා. දුර පොඩ්ඩක් වැඩි කරන්න ඕනි. සනිදාක මණ්ඩලයේ දුර පොඩ්ඩක් වැඩි කරනවා. මේ ගානට පස්සේ එන්න. අපේ සාරංගසයට සමාන්තරව පොඩි මේ දුර වැඩි කරගන්න. හොඳයි. පොඩ්ඩක් ඔය පැත්තේ ඉස්සරහට වැඩි පස්සට එන්න. මේ අපේ මේ අචිත් අයියා කියනවා ඔක්කොම විසිල් හඬට අවනත වෙලා ඒ හඬත් එක්කම දාන්න. ඔක්කොම විසිල් එකට දාන්න. බලන්න අපේ විනිශ්චය මණ්ඩලයේ තීරණාත්මක විනිශ්චය. සාරංගස. අර පැත්තේ ඉස්සරහට වැඩි ටිකක්. මතක තියාගන්න විසිල් එකට අවනත වෙන්න. දාන්න එපා ඔලුවටවත්. ඉන්නෝනේ දාන්නේ. අපි අක්කලා කරනකොට මානියනි. ඔකට පුරා. අපේ සීයාගේ ලකින්වත් තියන්න බෑ ඉතින්. තොප්පිය දාන්න ඕනේ.
අපේ දරුවන් මේ විදිහට ත්‍යාග සාදලා දීලා මේ වගේ කැපවීමක් කරපු ඇත්තටම අපේ සාරංගසට මම හිතනවා ආචාර්ය කරනවා අපේ ගම්වාසී වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් මෙවැනි දෙයක් සිදු කරාට ඉතින් සර් ඔබට ගොඩක් පින් මේ වගේ දෙයක් අපේ දරුවන් වෙනුවෙන් සිදු කරාට ඒ වගේම සර් අපිට පොඩි අඩුපාඩුවක් තියෙනවා අපේ දරුවෝ පිටට යන්නේ පාසල් යන්න මොකද පිටට ගියපුවාම අපේ දරුවෝ ගැන අපිට හොඳට හොයලා බලන්න බෑ මේ කියන මේ සමාජ තත්ත්වයට එක්ක බලනකොට අපේ දරුවෝ අපේ ගමේ ඉගෙන ගන්නවා නම් අපිට ඒක ගොඩක් විතර හයියක් ඒ නිසා සර් අපි ඉස්සරගෙන ඉඳලා සිටිනවා ඉංග්‍රීසි විෂයයට ගණිත විෂයයට ඔබතුමන්ලාගෙන් කවුරුම ඔබගේ සර් කෙනෙක් ඉන්නවා නම් ඒ සර්ලා අපිට ගෙනල්ලා දෙන්න අපේ දරුවෝ වෙනුවෙන් ඒ දේ සිදු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම අද දැක්කා මෙතන අපේ දෙමව්පියෝ හිටියත් මම දන්නේ මම දැන් දැනගත්ත සුසන්ත සර් මම සර් දැක්කා මෙතන සංවිධාන කටයුතු කරන සර් තමයි කැපෙලා සර් මේ වස්ත්‍ර පකට් එක පවා දෙමව්පියෝන්ට කියන්නේ නැතුව ඇත්තට මේ දේ අපි අගය කරන්න ඕනි. මේ වගේ ගුරුවරු ඉන්නේ අපේ වාසනාවක්. ඒ වගේම මම තව විශේෂයෙන් කියන්න ඕනේ අපිව මෙතන සතුටපත් කරේ පුතා ඔයා. ඇත්තටම මෙතන මේ කොහොම තරඟ තිබ්බත් ඔයා තමයි අපිව මෙතන ඇතුළට තියාගත්තේ. ඇත්තටම පුතේ ඔයාගේ අනාගතයට අපි හැමෝම සුබ පතනවා. ඒ වගේම මේ හැම දෙයකටම සහාය දුන්න හැමෝටම ස්තුතිවන්ත වෙමි. සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්ථනා කරමින් මාණි හැදෙමි. අද මේ වගේ අවුරුදු උත්සවයක් මේ ගමේ පැවැත්වුණු පළමු වතාව. ඒ අවුරුදු උත්සවයේ මූලිකත්වය ගන්නේ අපේ සාරංගස. ඒ සාරංගසට සහාය දක්වමින් සාරංගසගේ අනුග්‍රහයෙන් පැවැත්වුණු මේ අවුරුදු උත්සවය පුංචි එකක් වුණත් අලංකාරව පැවැත්වුණා. මේකට සංවිධානයක් තිබ්බා. සර්ගේ ගායකත්වයේ ගොඩක් තිබ්බා. ඒ වගේම අපේ සතුටු ටීචර් මහත්තයා නිවේදනයේ සඳහා පැමිණි අයියලා දෙන්න හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සුසන්ත සර්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම යම් තරමින් හරි ගායකත්වයේ දැක්වපු ගමේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මේ වගේ අවුරුදු උත්සවයක් ලබන අවුරුද්දේ මේට වඩා හොඳ සංවිධානාත්මක අවුරුදු උත්සවයක් පවත්වන්න කියනත් සියලු දෙනාටම ස්තුතිවන්ත කරමින් මම නිකන්